මානව සමාජයේ විචිත්‍රත්වය ප්‍රතිනිර්මාණය කරනු ලබන්නේ එහි පවතින විවිධත්වය විසිනි. මේ විවිධත්වයේ එක් ලක්ෂණයක් ලෙස ආබාධිතතාවය හඳුනාගත හැකි අතර ආබාධිතතාවයද විවිධය, සංකීර්ණය. එය ක්ෂේත්‍ර ගණනාවකට බෙදා දැක්විය හැකි වේ. ඉන් එක් ක්ෂේත්‍රයක් වන්නේ දෘශ්‍යාබාධිත භාවයයි. 2012 වර්ෂයේ ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද සංගණනයකට අනුව ශ්‍රී ලංකාව තුළ පෙනීමේ අපහසුතාවයේ ඇති ජන සංඛ්‍යාව ලක්ෂ 9කට අධිකයයි වාර්තා වී ඇත. මෙම සංඛ්‍යාව තුළ පූර්ණ දෘශ්‍යාබාධිත භාවයේ සිට විවිධ මට්ටම්වල දෘශ්‍ය ඌනතා සහිත තැනැත්තන් ඇතුළත් වී ඇති බව පෙනේ. දෘශ්‍යාබාධිත අයෙකුට ස්වකීය මසසින් sannivedanaya ලබා ගැනීමට නොහැකිය. එනම් ඔහු හෝ ඇයට තමන් අවට පරිසරයේ කිසිදු වස්තුවක්, වර්ණාවලියක්, වර්ණයක්, හැඩතල තමන් සහ සෙසු වස්තුන් අතර පරතරය මෙන්ම ප්‍රමාණයද දෘෂ්ටි භාවිතයෙන් හඳුනාගත නොහැකි වේ. එම නිසා දෘශ්‍යාබාධිත අයෙකුට ස්වකීය දිවි පැවැත්ම සහ දෛනික කටයුතු කරගෙන යාමට අසීමිත බාධාවන් පැමිණේ. මේ නිසා තමන් අභිමුවට පැමිණෙන බාධාවන් ජය ගැනීමේ විකල්ප ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට නිසර්ග කුසලතාවයක් ප්‍රකට කරන බව මානව පරිණාමණය පිළිබඳ විමසීමෙන් පසක් වේ. දෘශ්‍යාබාධිත අයෙකුට සංචරණ අවශ්‍යතා එනම් ගමන් බිමන් යාමේ අවශ්‍යතාවයට නොපෙනීමෙන් පරිසරයේ ඇති ස්වභාවයන් නිසා බාධා පැමිණේ. මෙම බාධාවන් අභිභවා ස්වකීය අවශ්‍යතාවයන් සපුරා ගැනීමට උත්සාහයන් ගණනාවක් දරා ඇති බව ඉතිහාසය සාක්ෂි දරයි. කෝටුවක්, දණ්ඩක්, ලීරාමුවක් හෝ සැරයටයක් ඉදිරියට තබමින් තමන් අභිමුව ඇති බාධක හඳුනා ගැනීමටද දෘශ්‍යාබාධිත තැනැත්තන් උත්සාහ දරමින් ගමන් කොට ඇති බව පෙනේ. එම ගැටලුව निराකරණය කොට දෘශ්‍යාබාධිත තැනැත්තන් වෙනුවෙන් සුවිශේෂීතාවයක් ප්‍රකට වන අන්දමින් සැරයටිය සුදු වර්ණාලේපිතව ලෝකයට හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ වර්ෂ 1921 දී හදිසි අනතුරකින් ඇස් පෙනීම අහිමි වූ බ්‍රිස්ටල් ජේම්ස් බිග්ස් මහතා වෙතය. එනෙක් බිතිව එය නවීකරණය කොට ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වන පරිදි ඉදිරිපත් කරනු ලැබුවේ දෙවන ලෝක යුද සමයේ ප්‍රවීණ පුනරුත්ථාපන විශේෂඥයෙකු වූ ආචාර්ය රිචඩ් හූවර් මහතා විසිනි. සුදු සැරයටි යනු සුදු පැහැති රිටක් වැනි උපකරණයකි. එය දිගු වෙන් කළ නොහැකි සැරයටියක් ලෙසද හැකිලිය හැකි සුදු සැරයටියක් ලෙසද මාදිලි දෙකකින් දක්නට ලැබේ. මෙම සැරයටි මුල් කාලීනව දැව භාවිතයෙන්ද පසු කාලීනව විවිධ ලෝහ සහ ෆයිබර්ග්ලාස් අමුද්‍රව්‍ය යොදා ගනිමින්ද නිෂ්පාදනය සිදු කර ඇත. සැරයටියේ එක් අන්තයක හැසිරවීම සඳහා මිටක්ද අනික් අන්තයේ එනම් පොළවට ස්පර්ශ වන කොටස නයිලෝන් යකඩ තුඩු සහිත කෙළවර කොටසකින්ද යුක්ත වේ. එය භාවිතා නොකරන විට ගබඩා කිරීමට උපයෝගී කොටගත හැකි කුඩා පුඩුවක් සහිත වූ පටියකින්ද සමන්විතය. අවට සිටින අයට හොඳින් දර්ශනය වීම සඳහා සුදු පැහැති තීන්ත හෝ පරාවර්තිත තීරුවලින් එය මනාව ආවරණය කර ඇත. ඇතැම් සැරයටිවල කෙළවර තුඩග අඟල් කිහිපයක් දක්වා රතු පැහැයෙන් වර්ණ ගන්වා ඇති අතර එය අත්‍යවශ්‍ය නොවේ. මේ වන විට විවිධ තාක්ෂණික උපාංග එකතු කරමින් සුදු සැරයටෙන් වඩාත් පුළුල්ව ප්‍රයෝජනය ලබාගත හැකි පරිදි ස්මාර්ට් වයිට් කේන් ලෙස භාවිතයට එකතු වී තිබේ. උපරිම ඵලදායීතාවයකින් සහ ප්‍රශස්ත මට්ටමකින් සුදු සැරයටිය භාවිතා කිරීමේ ශිල්ප ක්‍රමයක්ද ජාත්‍යන්තරව හඳුන්වා දී ඇති අතර එය චලතාවය සහ දිශානතිය ලෙස නම් කොට ඇත. සුදු සැරයටිය භාවිතයෙන් මගහසර හඳුනා ගනිමින් ගමන් ගන්නා දෘශ්‍යාබාධිත පුද්ගලයෙකුට මහා මාර්ගයේ සුරක්ෂිත ස්ථානයක් විය යුතුය. රියදුරන් සහ සෙසු මගීන් සුදු සැරයටියක් රැගෙන යන දෘශ්‍යාබාධිත තැනැත්තා කෙරෙහි අවධානය සහ සැලකිල්ල යොමු කළ යුතු ඇත. සැරයටිය සුදු පැහැයෙන් යුක්ත වන හේයින් එය දෘශ්‍යාබාධිත භාවය හඳුනා ගැනීමේ සංකේතාත්මක සලකුණක් මෙන්ම දෘශ්‍යාබාධිත වූවන්ගේ අනන්‍යතා සංකේතය ලෙසද නම් කළ හැකිය. දෘශ්‍යාබාධිත තැනැත්තන් කෙරෙහි දැස් පෙනෙන පුද්ගලයන්ගේ අවධානය යොමු කරවීමටත්
දෘශ්‍යාබාධිත තැනැත්තන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමටත් ජාත්‍යන්තර සුදු සැරයටි දිනය ඔක්තෝබර් 15 වන දින ප්‍රකාශයට පත්කොට මේ වන විට වසර 54ක පමණ කාලයක් ගතව ඇත. සුදු සැරයටිය පාදක කරගනිමින් ජාතික දිනයක් ප්‍රකාශයට පත් කරන ලද්දේ වර්ෂ 1964 දී ඇමරිකා එක්සත් ජනපදයේ විසිනි. 1969 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ගාලු මෝදර හෝටලයේදී පවත්වන ලද ජාත්‍යන්තර දෘශ්‍යාබාධිත සම්මේලනයේදී ඔක්තෝබර් 15 වන දිනය ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. මෙම යෝජනාව සමුළුවට යොමු කරන ලද්දේ ශ්‍රී ලාංකික නියෝජිතයා වූ එම සම්මේලනයේ දෙවැනි සභාපති රයන්සි අලගියමන්න මහතා විසිනි. දෘශ්‍යාබාධිත තැනැත්තන්ගේ ස්වේච්ඡා සංවිධාන විසින් ජාත්‍යන්තර සුදු සැරයටි දින සැමරුම් උළෙල වාර්ෂිකව දශක ගණනාවක් පුරාවට සමරනු ලබයි. මේ ශ්‍රී ලංකාවේ ජාතික උළෙලක් ලෙස ප්‍රකාශ කරන ලද්දේ 2016 වසරේදී වන අතර මෙම කර්තව්‍ය සඳහා නායකත්වය මඟ පෙන්වීම සහ සංවිධාන කාර්යභාරය සිදු කරන ලද්දේ සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ එහි ක්‍රියාත්මක දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදල මගිනි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ 1992 අංක 9 දරන දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදල නමින් පනතක් සම්මත කර රජයේ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කොට ඇත. මෙම පනතට සමගාමීව ශ්‍රී ලංකාවේ වෙසෙන දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් විවිධ සේවාවන් ආරම්භ කොට ඇත. දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදල ක්‍රියාත්මක කරනුයේ කළමනාකරණ කමිටුවක් මගිනි. මෙහි සභාපතිත්වය දරන්නේ එම අවස්ථාවේ සමාජ සේවා දෙපාර්තමේන්තුව අදාළ වන අමාත්‍යංශයේ ලේකම් ධූරය දරන තැනැත්තාය. කළමනාකරණ මණ්ඩලය මාසකට වරක් රැස්වන අතර අරමුදල පිළිබඳව විගණන කටයුතු රජයේ විගණන දෙපාර්තමේන්තුව හා අමාත්‍යංශයේ විගණන අංශය මගින් සිදු කෙරේ. දෘශ්‍යාබාධිත තත්ත්වයට පත්වන පුද්ගලයින්ට අවශ්‍ය සේවා සැපයීම, පුනරුත්ථාපනය කිරීම හා සහන ලබා දීම මෙම අරමුදලේ මෙහෙවර වේ. පළමු වසරේ සිට අපොස උසස් පෙළ දක්වා දෘශ්‍යාබාධිත දරුවන් හට මාසකට රුපියල් 10 බැගින්ද උසස් පෙළ හදාරන දෘශ්‍යාබාධිත සිසුන් සඳහා මාසකට රුපියල් 2000 බැගින්ද දෘශ්‍යාබාධිත දෙමව්පියන්ගේ දෘශ්‍යාබාධිත නොවන දරුවන් දෙදෙනෙකු සඳහා එක් අයෙකුට රුපියල් 10 බැගින්ද විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දෘශ්‍යාබාධිත විද්‍යාර්ථයින් සඳහා මාසකට රුපියල් 10 බැගින්ද ශිෂ්‍යාධාර පිරිනමනු ලබයි. විශ්වවිද්‍යාලීය දෘශ්‍යාබාධිත සිසුන්ගේ අධ්‍යයන කාර්යයන් පහසු කර ගැනීමට අවශ්‍ය තාක්ෂණික මෙවලම්ද මෙම අරමුදල මගින් සපයනු ලැබේ. තවද දෘශ්‍යාබාධිතයන්ගේ පරිශීලන අයිතිය තහවුරු කරනු වස් කතන ග්‍රන්ථ නිෂ්පාදන ව්‍යාපෘතියක් දියත් කර ඇත. දෘශ්‍යාබාධිත භාවයට පත්වීම වැළැක්වීම සඳහා වයස අවුරුදු 60න් පහළ අඩු ආදායම් සහිත තැනැත්තන් වෙනුවෙන් අක්ෂි ශල්‍ය කර්ම සඳහා නොමිලේ අක්ෂි කාච ලබා දීම මෙන්ම නිවාස සඳහා විදුලිය හා පානීය ජල පහසුකම් ලබා ගැනීමට ආධාරද ලබා දෙනු ලැබේ. කාලීන හා පුද්ගල අවශ්‍යතාවය මත පදනම්ව ලැබෙන ඉල්ලීම් සලකා බලා ආධාර ලබා දීමද සිදු කරයි. දෘශ්‍යාබාධිත ප්‍රජාව සඳහා දෘශ්‍යාබාධිත සංගම් විසින් ඉදිරිපත් කරනු ලබන ජාතික වැදගත්කමක් දරන ව්‍යාපෘති සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දීම, ඔවුන්ගේ ජාත්‍යන්තර ක්‍රීඩා කටයුතු සඳහා අනුග්‍රහය දැක්වීම, විශ්වවිද්‍යාල සඳහා බ්‍රේල් යන්ත්‍ර ලබා දීම, වෘත්තීය පුහුණු ආයතනවල දෘශ්‍යාබාධිත දරුවන්ට විවිධ පුහුණුවීම් ලබා දෙන දෘශ්‍යාබාධිත උපදේශකවරුන්ට දීමනා ගෙවීම, දෘශ්‍යාබාධිත තැනැත්තන් සඳහා වන ජාතික වශයෙන් ජාත්‍යන්තර වශයෙන් වැදගත් සැමරුම් උළෙල සහ වැඩසටහන් සඳහා සහාය දැක්වීම මෙන්ම දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදලේ කළමනාකරණ කමිටුවේ තීරණය පරිදි දෘශ්‍යාබාධිත දුරකථන ක්‍රියාකරුවන්, ගුරුවරුන් හා වෙනත් වෘත්තිකීන් සඳහා දීමනා ලබා දීමද සිදු කරනු ලබයි. මෙම මාහැඟි සමාජ වගකීම් භාරය දැරීමට ඔබටද අවස්ථාව පවතී. ඔබේ ජීවන සැමරුම් අවස්ථා
සමරුවක් බවට පත් කිරීමට දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදල මගින් නිෂ්පාදනය කරන කතන ග්‍රන්ථ ඔබ නමින් සැකසීමටත් දෘශ්‍යාබාධිත ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යාධාර ලබා දීමේ අවස්ථාවන් වෙන් කර ගැනීමටත් ඔබට දොරටු විවර කරගත හැකිය. ඒ සඳහා අත්වැල් බැඳගන්න. දුරකථන අංක 011 2 18 70 30 011 2 18 70 50 ඇමතීමෙන් dirss@gmail.com ඊමේල් අංකයෙන් හෝ සමාජ සේවා දෙපාර්තමේන්තුව දෙවන මහල දෙවන අදියර සිත්සිරිපාය බත්තරමුල්ල යන ලිපිණයෙන් විමසීම් කර ඒ සඳහා අත්වැල් බැඳගන්න. නැතහොත් දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදලේ මහජන බැංකුවේ 078 100 102 68 අංක දරන බොරැල්ල ශාඛාව වෙත මුදල් බැර කිරීමෙන් දායකත්වය ලබා දිය හැකිය. සමාන සහ සාධාරණත්වය පදනම් කරගත් අයිතිවාසිකම් තහවුරු වූ දෘශ්‍යාබාධිත ප්‍රජාවක් ලෙස දෘශ්‍යාබාධිත භාවයේ අභියෝග හමුවේ පසු නොබසින අභිමානවත් ජීවිතයක් භුක්ති විඳීමට අවකාශ සැලසීමේ අභිලාෂයෙන් දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදල සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව මනුසත් පහුරක් ලෙස එක්ව අත් නොහැර ඔබ රැගෙන යාත්‍රා කරමින් සිටී.